හෙලෝ සුබ දවසක් ඔයාලට. ඉතින් හොඳටම වැහැලා පායපු එක දවසක මම ගෙදරින් එළියට බැහැගත්තා අපේ වත්ත පල්ලෙහා තියෙන ඕවිටේ කොහිල දළු ටිකක් කපා ගන්න. ඉතින් මම මේ කොහිල දළු තමයි හොයා කපන්නේ. ඉතින් ඇඟට වගේම බඩට හොඳ ගුණදායක ඇඟ සිසිල් කරන හොඳ කෑමක් තමයි කොහිල දළු. ඉතින් කොහිල දළු මාළුවක් උයන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් කොහිල දළු මිටක්ම මම කපලා අරගත්තා. මේ විදිහට හොදලා කටු ටික මම මේ විදිහට සූරලා එකින් එක සුද්ධ කරගත්තා. දැන් එක මිටකට තියලා මම කොහිල දළු පලා ලියන විදිහට චූටියට ලියාගත්තා. ඒ විදිහට ලියාගත්ත කොහිල දළු ටික මම මැටි ඇතිලියකට එකතු කරගත්තා. දැන් මම ලූණු බෑයක ලූණු සුදු ලුණු බික් 3-4ක් චූටියට කපලා රම්පේ කරපිංචා මිරිස් එක්ක තක්කාලි එකතු කරා. ඊළඟට ලුණු තේ හැන්දයි මිරිස් කුඩු තේ හැන්දයි කහ තේ හැඳි කාලයි අමු 3-5 තේ හැන්දයි එකතු කරලා කූරකින් මේ වගේ හොඳට කවලම් කරගත්තා. දැන් වතුර පොඩ්ඩක්වත් නොදා මම ලිපේ තියාගන්නයි යන්නේ. මේ විදිහට විනාඩි 20ක් විතර මම ලිපේ තියාගත්තා. දැන් හොඳට කොහිල දළු ටික තැම්බිලා මෙන්න මේ විදිහට කවලම් කරලා මම පොල් කිරි අඬු කෝප්ප එකක් මේ වෙලාවේ මම එකතු කරගන්නවා. පොල් කිරි දාලා මම මේ විදිහට රස අනුව ලුණු ටිකක් එකතු කරගත්තා. ඊළඟට ආපහු මේ විදිහට කවලම් කරලා මම තව ටිකක් විනාඩි 15ක් විතර උයා ගන්නවා. දැන් කොහිල දළුවෙක උයාගෙන ඉවරයි. මම මේ බත් ටිකක් ලෑස්ති කරගත්තා කොහිල දළුත් එක්ක කන්න. ඉතින් සුදු කැකුළු හාලේ බත් වලට මම උයාගත්ත බීට්‍රූට් වෑංජනයක්. ඊයේ හදාගත්ත මාළු ඇඹුල් තියල් එක්ක කොහිල දළු වෑංජනේ මම මිරිසට සෝයා මීට් ටිකකුත් උයාගත්තා. ඉතින් මේක හරිම රස මෙනු එකක්. ඉතින් ඔයාලටත් ගෙදර තරහා යන අය එහෙම ඉන්නවනම් කොහිල දළු වෑංජනයක් හදලා දීලා මේ වගේ බත් එකක් රස බලන්න ගිහිල්ලා එන්න. සුබ දවසක්.